මේ ඔයාට චැලෙන්ජ් එකක් තියෙනවා. මොකද්ද? මෙටි බලන්න. මොකද්ද බං ඒ? ඉවරනේ කොට ඉන්නේ. හොඳයි. යකෝ චැලෙන්ජ් එකක්ද? අපි පටන් ගන්නද? ඔයාට මේ චැලෙන්ජ් එක සාර්ථකව අවසන් කරන්න අවශ්‍ය දේ. 3x3 Rubik cubes 8ක්. නීති. මම ප්‍රශ්න 8ක් අහනවා. සෑම ප්‍රශ්නයකටම හරි පිළිතුරු ඉංග්‍රීසි වලින් හිතන්න. පිළිතුරු හිතාගත් පසු එහි පළමු ඉංග්‍රීසි අකුර cube එකෙන් හදන්න. මොකක්? ඒ කියන්නේ මේ එයා කියන ඉංග්‍රීසි අකුරද මේකෙන් හදන්න ඕන? ඔව් 3x3 එකෙන්. ඉංග්‍රීසි අකුර 3x3 එකෙන් හදන්න බෑනේ. සාමාන්‍යයෙන් නිකන් අර ඕ අකුර වගේ ඒවා නම් මේකෙන් හැදුවා. ඕ අකුර I අකුර H L ඒ වගේ කරන ඇතුලේ ඒ අකුරු ඇතුලේම එනවනේ. එන් බෑනේ. ඒක නිකන් ලාවට එන් හැදුවොත් එන්නේ H වගේ. ඔව්. වැඩක් නැහැ එහෙම හදලා. ඒ කියන්නේ 3x3 එකකින් හදන්න පුළුවන් අකුරු එන්න ඕන කියන චැලෙන්ජ් එකේ. බලමු. හරි. ඒ අකුර ඉදිරිපසින් පෙනෙන විදිහේ cube එක හරවලා මම කියන විදිහට මේස උඩ තියන්න. ඒ කියන්නේ cube එක හදලා එයාගේ පැත්තට බලන කෙනාට පේන පැත්තට හරවලා තියන්න ඕන. හරි. පළවෙනි question එක. ගීසා පිරමීඩ පිට ඇති රට කුමක්ද? මට ලැම්බෝගිනියක් පදින්න බිස්නස් එකක් අරන් ආව මේ අයියා ඉන්න ගම ඇඹිලි පිටියේ නෑ ඊජිප්ට්. ඉතින් දැන් ඊනේ එතකොට ඒක ගෙනින් හදන්න බෑනේ. ඊයේ කොහොමද මේක? මේ ඔක්කොම පුරවන්න. එක වෙලේ ඉවිදුනට මෙහෙම ගත්ත කියමුකෝ. මේක ගන්න බෑ. එතකොට මේක කරන්න වෙන්නේ නැත්නම් big cubes වලින්. ඔව්. 3x3 වලින් ඉතින් මෙයා කරන්න කිව්වොත් 3x3 වලින් කරන්න බෑ. ඒ කියන්නේ ඉඩ නැහැ. 3x3 එක ඊ වගේ එකක් ඊ නේද නේ? ඔව්. ඊ පිරමීඩේ ඉජිප්ට් නේ තියෙන්නේ. ඔව් මේ ඊ හදන්න බෑ ඒක. ඉතින් අපි ගමු ලොකු cubes වලින් හදමු. කොහමද හදන එක නේ මේකට වැඩිය අමාරුයි. ලොකු cubes වලින් පාවිච්චි කරලා ඒක හදනවා. හරි. මුලින්ම සමනි ඊ වගේ හදනවා 7x7 එකක් ඔත්තෝ. ඒක 7x7 නේ. හරි. පාටක් නෑනේ අපිට අප්පු ටික නේ හදන්න තියෙන්නේ. ටින් ගාලා අතර ඉවර කරගමු. ඔව් ටින් ගාලා හදන්න වෙන ඒ චැලෙන්ජ් එක දැක්කම. දැන් මේ වගේ cubes 8ක් හදන්න ඕනේ. හරි. ඊ ඒකට තියෙනවා ඒ පිළිතුරේ පළමු අකුර ඇති cube එක මේසේ මත මුලින්ම තියන්න. ඔයාලට පේන්න අපි තියන්නම්. හරි. දෙවෙනි question එක. නෝර්වේ රාජ්‍යයේ අගනුවර කුමක්ද? අපි මේ බලපු ටීවී සීරීස් එකක් හිටපු කෙනෙක් ඔස්ලෝ. මොකද ටීවී ඔස්ලෝ කියන්නේ ඕ. ඕකේ ඕ හදන්න ගමු අපි ටික පොඩි කියුබ් එකක්. 5x5 වලින් ඔකේ පුළුවන් වෙන්නේ. ඔව්. හරිද? ඔව්. 5x5 වලින් බලමු. මොකද මේ මංගාව ගොඩාක් ලොකු කියුබ්ස් ටික නෑ. දැන් මේ මෙයා පරි වෙලාවත් ගොඩාක් ලොකු කියුබ්ස් වර්ග කිව්වොත් මේ ලොකු ඒවා මට මොකද්ද මේ හදන්න කියලා කිව්වොත් අකුරු හදන්න ලොකු කියුබ්ස් ටික මම ඉතුරු කරගන්නවා. හරි. ඔව්. ඒ cube එක පළමු cube එකට කෙලින්ම යටින් තියන්න. පළමු එකට කෙලින්ම යටින්. දැන් මම පිළිවෙල මතක දැන් මේක එක මේක දෙක නේ. ඔව්. හරි. තුන්වෙනි question එක. Big Ben පිහිටා ඇති ප්‍රදේශය කුමක්ද? Big Ben ඔරලෝසුව. ප්‍රදේශය කියන්නේ නගරය නම් ලන්ඩන්. ලන්ඩන් වල තියෙන අපේ ප්‍රදේශය මම දන්නේ නැහැ. නගරේ වෙන්න තියන්නේ මෙතන. ප්‍රදේශය හන්නේ. මම දන්නේ නැහැ ප්‍රදේශය දන්නේ නැහැ. සර්ච් කරලා ගන්න. සර්ච් කරන්න. වෙස්ට්මිනිස්ටර් කියලා තමයි මේ ටවුන් එක වෙස්ට්මිනිස්ටර්. ප්‍රදේශය තමයි වෙස්ට්මිනිස්ටර් සිටි එක. ඒතකොට ලන්ඩන්ද ලියා ගහන්න ඕනේ වෙස්ට්මිනිස්ටර්. දන්නේ නැද්ද මේ අපි
W ගහලා බලමු. හරිද? මේ ප්‍රදේශය කියලා මම කියනවනේ. ඉතින් ප්‍රධාන නගරේ නේද ප්‍රදේශය එන්නේ. මොකක් හරි අපි ගහමුකෝ W එක මුලින්ම. හරි. W හදන්න නම් පුතා. ලොකු ගිම්බල් ගන්න. 7/7 මදි. අපිට ගන්න වෙනවා මේ වගේ 8/8 එක ගමු. 8/8 එක ගමු. හරි. W. ඒ කියුබ් එක දෙවෙනි කියුබ් එකට වම් පැත්තෙන් තියන්න. නෑනේ. ඒ පැත්තෙන් බලනකොට මේ පැත්තෙන්. අපිට මේ පැත්ත අපිට වම් පැත්ත මේක උනාට අරකට අනුව වම් පැත්ත මේක. මේක නේද? හරි. ඕකේ. හරි. හතරවෙනි ප්‍රශ්නය. පැරිසියේ පිහිටි ලෝක ප්‍රසිද්ධ කුරුණිය නම කුමක්ද? මට ප්‍රශ්න විචාරාත්මක නෑකගේ මේක මේ අයිෆල් ටවර්. අයිෆල් කියද්දි E එන්නේ. අයිෆල් E හදන්න වෙනවා. E හදන්න අපි මේක. ඒ කියුබ් එක දෙවෙනි කියුබ් එකට දකුණු පැත්තෙන් තියන්න. හරි. හරිද? හරි. පස්වෙනි ප්‍රශ්නය. The Last Supper සිතුවම නිර්මාණය කළේ කවුද? කවුද මේ කවුද මොනාලිසා එකත් එන්නේ? ලියනාඩෝ ඩා වින්චි. ලියනාඩෝ ඩා වින්චි. එතකොට L. L නම් ඉතින් මෙච්චර දඟලන්න දෙයක් නැහැ නේ. L ඉන්නේ තියෙන්නේ. ඔව් L ඉන්නේ. L අපි හදමු. 6/6 එක. හරි. මේක කොහෙද? ඒක තියෙන්නේ ඒ කියුබ්. හරි කියන්නේ? ඒ කියුබ් එක හතරවන කියුබ් එකට කෙලින්ම උඩින් තියන්න. කෙලින්ම උඩින්. හරි. හරිනේ ප්‍රශ්න. බර්ජ් ඛලීෆා පිහිටා ඇති නගරය කුමක්ද? දුබයි. එතකොට D. කරමු අපි මේක. හරිනේ. ඒ කියුබ් එක තුන්වෙනි කියුබ් එකට කෙලින්ම යටින් තියන්න. 1 2 මෙහා තමයි තුනනේ. ඔව් යටින්. තුනට කෙලින්ම යටින්. හරිද? හා. හරි. හත්වෙනි ක්වෙස්චන් එක. Wheels ගිනි කන්ද. මොකක්ද? Vesuvius sorry පැනරුණා. Vesuvius ගිනි කන්ද අසල පිහිටි ඉතාලියේ ප්‍රසිද්ධ නගරය කුමක්ද? හරිද? මම ලොකේෂන් වයිස් දන්නේ නෑ ඒක. මම විසුවියස් කන්ද ළඟම තියෙන එක කියලා මම දන්නේ. අර විසුවියස් කන්ද ප්‍රසාරණය වෙලා එක සැරයක් විදාරණය වෙලා එක සැරයක් ගැටුණා පොම්පේ නගරේ කාලයකට කලින්. ලොකු කාලයකට කලින්. එතකොට මම හිතනවා පොම්පේ නගරේ වෙන්නදී ළඟින්ම ඇත්ත කියලා. ඒකින්ද P. මොකෙන්ද දන්නේ? එක සෙකන්ඩ් බයිස් එකක් තමයි දෙන්න. ඒක අපි කියනවා. අරකේ ආචල ටිකක් මට ඉතින් දාන්න දුන්න. ඒ මම මොකද කියන්නේ? වචන පැටලුණා. හරි. මොකද දිනවා? P. හරිනේ? එහෙනම් මේකද? ඕන් ඈ. හොඳට මේක හදන්න ඕනේ. මුලින් හතරවන කියුබ් එක සහ පස්වෙනි කියුබ් එක. මේ දෙක. එකටම අතට ගන්න.
දැන් හත්වෙනි කියුබ් එක දෙවෙනි කියුබ් එක සහ හතරවෙනි කියුබ් එක තිබුණු ස්ථානය අතර මැදින් තියන්න. මෙතනින් තමයි ඒක මෙතනනේ. ඊට පස්සේ අතට ගත්ත හතරවෙනි කියුබ් එක නැවත හත්වෙනි කියුබ් එකට දකුණු පැත්තෙන් තියන්න. අවසානයේ පස්වෙනි කියුබ් එක හතරවෙනි කියුබ් එකට කෙලින්ම උඩින් නැවත තියන්න. තිබ්බ විදියට නේද ආරේ. ඉතින් කිව්වා මේක හෙට්ට කරලා මෙතනින් පී අකුර තියපන් කියලා කිව්වනේ. ඉවත් මේ කමේ කියලා. හරි. 8 වෙනි ප්‍රශ්නෙට. එංගලන්තයේ අගනුවර කුමක්ද? ඉස්සරලත් මේ ওই ප්‍රශ්නේ ආවා ලන්ඩන්. ඕකේ. එහෙම නේද විද්දෙන් මොලොසත් තියෙන්නේ. හරි අද. එල් හදන්න ඕනි. තියෙනවා නේ හරි. ඒ කියුබ් එක හත්වෙනි කියුබ් එකට කෙලින්ම උඩින් තියන්න. තෙනි. මොකක්ද වෙයිලා දෙන්නේ? එච්චර දෙන්නේ? ඔච්චරයි. වෙල් ඩොප්. වෙල් ඩොප් කියන්නේ හොඳයි කියනවා වගේ. දන්නේ මොකද ඒක දෙන්නේ වෙල් ඩොප් කියන්නේ? හොඳයි හරි වෙල් ඩොප්. ඔයාලා දෙනවා දාගෙන යන්න. මට ඒක හරියටම තේරෙන්නේ නැහැ. Okay. Goodbye.